අපි අද බලාපොරොත්තු වෙන්නේ සෝලර් සිස්ටම් එකක් හිමි පාරිභෝගිකයෙක් සෝලර් සිස්ටම් එකක් කොහොමද විසන්ධි කරන්න කියලා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින් හදිසි දැනුම් දීමකදී සෝලර් සිස්ටම් එකක් හිමි පාරිභෝගිකයෙක් සෝලර් සිස්ටම් එක විසන්ධි කළ යුතුයි. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද මේ සෝලර් සිස්ටම් එකක් විසන්ධි කරන්න කියලා. ඔන් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එකක් වුණාම එයා හැම වෙලාවෙම ග්‍රිඩ් එක සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ඔන් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එකක් විසන්ධි කිරීමකදී පළමුවෙන්ම කරන්න ඕනේ එයාගේ ග්‍රිඩ් සම්බන්ධතාවය විසන්ධි කරන එක. ඉතින් සෝලර් සිස්ටම් එකට ලබා දීලා තියෙනවා AC MCB එකක්. ඉතින් පළමුවෙන්ම අපි කරන්න ඕනේ මේ AC MCB එක ඩිස්කනෙක්ට් කරන එක. AC MCB එක ඩිස්කනෙක්ට් කරපු සැනින් ඉන්වර්ටරය එයා ගන්නවා ග්‍රිඩ් සප්ලයි එක විසන්ධි වුණා කියලා එලාම් මොඩ් එකට යනවා. ඒත් එක්කම තප්පර 30ක් ඇතුළත කාලයකදී මෙයා ස්ලිප් මොඩ් එකට යනවා. ඒ කියන්නේ ජෙනරේෂන් එක සම්පූර්ණයෙන් නවත්ත ගන්නවා. දැන් මේ ඉන්වර්ටරේ ග්‍රිඩ් සප්ලයි එක විසන්ධි කරලා තියෙනවා. දැන් එයා විසින්ම සෙල්ෆ් එයා ස්ලිප් මොඩ් එකට අවිල්ලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ පැනල් පැත්තෙන් එන DC සප්ලයි එක විසන්ධි කරන්න ඕනේ. ඉතින් සෝලර් සිස්ටම් එකට ලබා දීලා තියෙනවා DC අයිසොලේටර් වෙන වෙනම. අපි DC සප්ලයි එක අයිසොලේටර් විසන්ධි කරලා DC සප්ලයි එක විසන්ධි කරමු. ඒ වගේම තමයි ඉන්බිට් අයිසොලේටර් ලබා දීලා තියෙනවා ඉන්වර්ටරේට. ඉන්වර්ටරේ ඉන්බිට් අයිසොලේටර් අපි විසන්ධි කරන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද සෝලර් සිස්ටම් එකක් ඔන් කරන්න කියලා. ග්‍රිඩ් සප්ලයි එක සාමාන්‍ය අවස්ථාවට පැමිණිය පසු කස්ටමර් විසින් සෝලර් සිස්ටම් එක ඔන් කරගන්න පුළුවන්. අපි කොහොමද මේ සෝලර් සිස්ටම් එක ඔන් කරන්න කියලා බලමු. අපි පළමුවෙන්ම කරන්න ඕනේ එයා මේ ඔන් ග්‍රිඩ් සෝලර් සිස්ටම් එක නිසා මෙයාට ජාල සැපයුම ලබා දෙන්න ඕනේ. ඉතින් අපි මේ MCB එක ඔන් කරලා අපි ග්‍රිඩ් සප්ලයි එක ලබා දෙමු. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙයාට අපි පැනල් වල වෝල්ටේජ් එක ලබා දෙන්න ඕන DC වෝල්ටේජ් එක අපි එකිනෙක අයිසොලේටර් ඔන් කරලා DC වෝල්ටේජ් එක ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඉන්වර්ටරේට ඉන්බිට් අයිසොලේටර් එකක් එනවා. ඒ ඉන්බිට් අයිසොලේටර් එක ඔන් කරලා අපිට සෝලර් සිස්ටම් එක ඔන් කරගන්න පුළුවන්. අපි දැන් නිවැරදි ආකාරයට සෝලර් සිස්ටම් එකට DC සහ AC සප්ලයි එක ලබා දීලා තියෙන්නේ. දැන් මෙයා විසින් ග්‍රිඩ් පැරාමීටර් සිටින් අනුව තප්පර 180 වගේ කාලයක් ඇතුළත මෙයාගේ ඔපරේෂන් එක පටන් ගන්නවා. ඉතින් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපේ පහළ තියෙන දුරකථන අංකයට කතා කරන්න.